ඔබට හදිස්සියේ ජීවිතේ අසාමාන්‍ය කරදර වැඩි වෙලාද? කරන වැඩ සාර්ථක වෙන්නේ නැද්ද? එහෙනම් අද අපි බලමු ඕනියම් කරලා තියෙන කෙනෙක්ට තියෙන ලක්ෂණ 5. පළවෙනි ලක්ෂණය හදිස්සියේම ශරීරයේ අසනීප ඇතිවීම. වෛද්‍යවරුන්ට හේතුව හොයාගන්න බැරි වීමත් ඒකේ එක් ලක්ෂණයක් වෙන්න පුළුවන්. දෙවෙනි ලක්ෂණය ඔයාට නිින්ද හරියට නොලැබීම. සාමාන්‍යයෙන් බිය හිතෙන හීන දැකීම. හදිස්සියේ කවුරු හරි ළඟ ඉන්නා වගේ බය වෙලා නැගිටීම. එවැනි ලක්ෂණ තියෙනවා නම් ඒකත් හූනියම් කරලා තියෙන කෙනෙක්ට ඇති වෙන ලක්ෂණ වලින් එකක්. තුන්වෙනි ලක්ෂණය තමයි කරන වැඩ අසාර්ථක වීම. ව්‍යාපාර, රැකියා, මුදල් කටයුතු අසාමාන්‍ය විදියට අඩු වීම. මේකත් එක් ලක්ෂණයක්. හතරවෙනි ලක්ෂණය gedara නිතරම කරදර. පවුලේ අය අතර තර්ක විතර්ක ඇතිවීම. gedara සාමය නැතිවීම. පස්වෙනි ලක්ෂණය තමයි හදිස්සියේ බියක් හෝ කලබලයක් දැනීම. කෙනෙක් ඔබට අමුතු බලයක් දාලා වගේ ඇගේ අසනීප ගතියක් දැනෙනවා. මේ වගේ ලක්ෂණ තියෙනවා නම් නිවැරදි විසඳුමක් ලබා ගන්න. ඔබට ආධ්‍යාත්මික විසඳුමක් අවශ්‍ය නම් උපදෙස් සතහ ජිනරාජ විල්ලියා පරම්පරාවේ ලාල් ගුරුන්නාන්සේ අමතන්න. 078යි 724යි 90යි 68 දුරකථන අංකය. තෙරුවන් සරණයි ඔබට.